පාත් එකේ තමයි හැමෝම ඇතුල් වෙන්න ඕනේ. මේ පාත් එකේ එනකොට පාට ගලවලා තමයි මේකට ඇතුල් වෙන්න ඕනේ. මොකද හේතුව මෙතන රිෆ්ලෙක්සොලොජි කියන concept එකට අපි හදපු ෆුට් පාත් එක. ඒකට මේකේ හැම ක්ලයන්ට් කෙනෙක්ම මෙහි ඇතුල් වෙනකොට ඒ කට්ටිය ස්ලිපර්ස් ගලවලා ඇතුල් වෙන්න ඕනේ. ඒතර මේක ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ අපි පාරම්පරික ලංකාවේ දේශීයව ලැබෙන තියෙන හැම අමුද්‍රව්‍යයක්ම පාවිච්චි කරලා මේකේ මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ උඩ මේ පැත්තෙන් බැලුවොත් එහෙම අපි උණ බට වලින් තමයි මේ සිවිලිම තනිකරම හදලා තියෙන්නේ. මේ පැත්තෙන් බැලුවොත් එහෙම පොතු ගස්වල අයින් වෙන පොතු නිර්මාණයකින් තමයි මේ ටික කරලා තියෙන්නේ. බුදු පිළිම, ගල් බුදු පිළිම සහ එළියට අපිට තියෙන්නේ අයින් වෙන දැවි තෙල් පාවිච්චි කළ මොකද අපි ධාතුන් වහන්සේ ඉස්සරහා ඉන්න හින්දා අපි ඒකට පූජාවක් හැටියට අපි දැවි තෙල් පාවිච්චි කරලා හැතරම මේ ලයිට් කරන්න තමයි කරලා තියෙන්නේ. ඒ වගේ මේ ඇතුළට එනකොට මේ තියෙන මම තමයි ලංකාවේ කොලොලි මේ ස්ලිපර්ස් හදලා තමයි ලෝකෙම දුවත් නිවැරදි මේ තියෙන්නේ මම හදන නිර්මාණ මේ ඔක්කොම මම ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ක්‍රමයට තමයි ඇත්තට මේ නිර්මාණය කරලා තියෙන ලංකාවේ තියෙන දේශීය අමුද්‍රව්‍ය විතරක්ම පාවිච්චි කරලා. එතකොට මේ පැත්තෙන් තලකොළ වලින් නිර්මාණ, මේ පැත්තෙන් කොහු වලින් තියෙන නිර්මාණ, මේ වෙලි පාත් එක අපි ඇවිදගෙන මේ ඉස්සරහට එනකොට මේ පැත්තෙන් මේ හැම නිර්මාණයක්ම කරලා තියෙන දේශීයව තියෙන ගල්, වැලි, පොතු පාවිච්චි කරලා තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන අතන තියෙන්නේ අපේ වතුරෙන් දුවන ෆ්‍රිජ් එකක්. මේ ෆ්‍රිජ් එක අතරම කිසිම ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන්නේ නැහැ මෙහි. තනිකරම වතුර නෑදලා කියන්නේ තනිකරම වතුර රිසර්කියුලේෂන් එකෙන් තමයි මේ ෆ්‍රිජ් එක වැඩ කරන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් තියෙන ඉලෙක්ට්‍රිසිටි වලින් පාවිච්චි කරන දේවල් ඒ වෙනුවට තමයි අපි මේ ක්‍රියේෂන් එක කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන ආවට පස්සේ අපි දැන් මාළු ස්පා එකක් අපි භාවිතා කරනවා. ලංකාවේ ඉන්න ගල් පාණි කියන මාළු පාවිච්චි කරලා මෙතන අපේ එන හැම ක්ලයන්ට් කෙනෙක්ම බසපතු දෙක නැතුව එන්න ඕනේ. ඊට අමතරව මෙතන ඇවිල්ලා බාට නැතුව සත්තුන්ට කකුල් කන්න අපි මේක ඇරේන්ජ් කරලා තියෙන තැන. ඊපස්සේ මෙතනින් උඩට එන්න පුළුවන්. ඉතින් අපි හැම මේ ක්‍රියේෂන් එක මේ පැත්තේ කරලා තියෙනත් අපි අයින් වෙන ලංකාවේ තේ අතු සහ කුරුඳු අතු භාවිතා කරලා තමයි මේ නිර්මාණය අපි මෙහි කරලා තියෙන්නේ. මේ කොරිඩෝ එක උඩට යන්න තියෙන. ඒතර මෙතන බිම අපි පාකේ කරලා තියෙනවා. අයින් වෙන පැලට් වල කෑලි කපලා අපි හදලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මෙතනින් අපි පළවෙනියටම අපි සවුනා කාමර රූම් එක තියෙනවා මේ පැත්තට වෙන්න. හීට් තෙරපි එකක් දෙන. ඊට පස්සේ මෙතන නේචර් කියන කාමරේ අපි මේක ඇත්තටම මේක ක්‍රියාන්විතය කියලා කියන්නේ මේක අපි නේචර් කියන කාමරේට ඇත්තටම හදලා තියෙන්නේ. මෙතනදී ඇත්තටම මේ පැත්තෙන් තියෙන දියැලක් මේක වතුරෙන් දුවන කාමරයක්. ඇත්තටම මෙහි කිසිම ඉලෙක්ට්‍රිසිටි භාවිතයක් හරිම අඩුයි. අපේ එයාර් කන්ඩිෂන් ලංකාවේ මෙතන කූලින් සිස්ටම් එකක් හදලා තියෙනවා අපි. මෙතන දියැලක් භාවිතා වෙනවා. ඒ දියැල මාර්ගයෙන් අපි මේ වෝටර් කූලින් සිස්ටම් එක හදලා තියෙනවා. ඒතකොට මේ දියැල රන් වෙනවා මේ විදිහට. ඒ රන් වෙනකොට මේකේ තනිකර ජල වාෂ්ප ඇති වෙලා මේ කාමරේ සිසිල් කරනවා. ඒකෙන් අපි එක්සෝස් වලින් එළියට අදිනවා. එතකොට මේ කාමරේ ඔක්කොම ඒ වගේම බාත් ටබ්ස් තියෙනවා. මොකද ෆ්ලවර් බාත්ස් ලංකාවේ තියෙන මල් පාවිච්චි කරලා හොරනස්ලට විතරයි අපි මේ ඇට්‍රැක්ෂන් එක කරලා තියෙන්නේ. එයාලට මේක පාවිච්චි. ඒ වගේම අපේ හැම කාමරයකම අපි දියාලි මේ වගේ තියෙනවා. බෝල් වතුර ටැප්ස් පවා අපි හදලා තියෙන අයින් වෙන ගල්, පතුරු, ගල් පාවිච්චි කරලා මේ තියෙන අපේ ටැප්ස් අතරම අපි මෙහි ඔක්කොම පාවිච්චි කරන්නේ ස්වභාවික ලංකාවේ තියෙන දේවල් විතරක් පාවිච්චි කරලා තියෙන නිර්මාණයක්. ඒතකොට මේක නේචර් කාමරය කියලා අපි හඳුන්වලා දෙන්නේ. ඒ වගේම මේ පැත්තට ආවම මෙහි තියෙන හැම නිර්මාණයක්ම ලංකාවේ සුලභව හම්බෙලා තියෙන දේවල් පාවිච්චි කරලා තමයි මේ කරලා තියෙන්නේ. මේ පැත්තට අපි මේ කාමරේට අපි කියන්නේ කේව් රූම් කියලා. මොකද කේව් කියලා කියන්නේ තනිකරම කළු ගලෙන් හදපු කාමර. මේක තනිකරම කරලා තියෙන්නේ මේ කාමරේ ඇතුලේ අපි ටොන් 3මාරක් විතර පාවිච්චි කළා මේ ගල් අලවලා තමයි තියෙන මුල් මේක. මේක වහලයක අපි ජීවත් වෙන මේ concept එක තමයි අපි දීලා තියෙන්නේ. මේ ඉලුක් භාවිතා කරලා මේක කරලා තිනවා. මුළු ක්‍රියේෂන් එකම අපි හදලා තියෙන්නේ තනිකර කළු ගල් භාවිතා කරලා. අර පැත්තෙන් ගියොත් එහෙම මේකේ තියෙන අර වාගේ බාත් ටබ් එකක් තියෙනවා. එතකොට මේ හැම ඒරියා එකකම අපි ෆ්ලවර් බාත්ස් ඊට අමතරව කළු ගල්
ඊට පස්සේ මේ පැත්තෙන් ඊළඟ දියැල්ල තියෙනවා මේ පැත්තට අයිති. මේ අපි කරලා තියෙන්නේ ලංකාවේ දැන් අතන පිටරටින් ගේන පුටුනේ තියෙන්නේ ඒ වෙනකොට තමයි අපි ලංකාවේ තියෙන අයින් වෙන මුල් ගස් වැල් පාවිච්චි කරලා මේ අපේ යාළුවා ඉඳ ගන්න ඔන්චිල්ලාවක් හා සමාන්තර විදිහට තමයි ඒකත් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් උඩට යන්න පුළුවන්. මේ හරිය තනිකරම කොරිඩෝර් එක අපි උඩට නගින්න තියෙන්නේ මේ දේශීය ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන අපි පේන්ට්ස් පාවිච්චි කරන්න බැලුවේ නැහැ ගොඩක් වෙලාවට ගස් මුල් වලින් අපි මේ පේන්ට් එක කියන එක පාවිච්චි කරනවා. මේකට අපි පෙබල්ස් කාමරය කියලා කියනවා. මේක තනිකරම බෝලගල් වලින් හැදිච්ච කාමරයක්. එතකොට මේ පැත්තෙන් තියෙන එකේ තියෙන ඊළඟේ මේක ස්වභාවික නිර්මාණයක් තමයි හැමතැනම මේක පුළුන් අලවලා තියෙනවා අපි නේචර් කියන එක තවත් අපිට පෙන්වන්න ඕන නිසා මේක තනිකරම බෝලගල් වලින් හැදිච්ච කාමරයක්. මේ පැත්තෙන් අපි ළඟ තියෙනවා බ්‍රික්ස් කියන කාමරේ. බ්‍රික්ස් කියලා කියන්නේ මේක ගඩොල් තමයි මේක ඇත්තටම අපි ගොඩක් ටීෂන්ස් වලට පාවිච්චි කරලා තියෙන නිර්මාණයක. එතකොට මේක ඇතුලේ දියැලක් හැම කාමරයකම දියැල ගන්න තියෙනවා. මේක ඇතුලේ ගඩොල් වැඩියෙන් පේන වලින් ක්‍රියේට් වෙලා හදලා තියෙන හින්දා අපි ගඩොල් කාමරේ කියලා මේකට කියනවා බ්‍රික්ස් කාමරේ කියලා. එතකොට මේකෙත් බාත් ටබ් එකක් තියෙනවා. හැම කාමරයකම බාත් ටබ් එක ගන්න තියෙනවා. හැම කාමරයකම කූලින් සිස්ටම් එක මොකද පිටරටින් ගියන එයාර් කන්ඩිෂන් එක පාවිච්චි කරනට වැඩි ලංකාවේ තියෙන නේචර් එකේ තියෙන දේවල්ම පාවිච්චි කරලා අපි ඇයි රිසිසිල් කරන්නේ නැත්තේ මොකද ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. ඒකට ඒවත් එක්ක මම මුහුණ දෙන්න තමයි මම මේ අපේ ස්වභාවික නිර්මාණයකින් අපි කූලින් සිස්ටම් එකක් හදලා දෙනවා. කාමර 6ක්ම සිසිල් කරන්න. සුවඳවත් කරනවානේ කාමර වෙන වෙනම. ඔව්. ඒතකොට මේ කාමර වල වෙනම සුවඳ තියෙනවා. ඒතකොට මේක අපි ටිකක් වැඩියෙන් වියදම් කරපුවාම මේකට සිනමන් කාමරය කියලා අපි කියන්නේ. කුරුඳු සුවඳ. කුරුඳු. මේක තනිකරම දතියස් ලංකාවේ අයින් කරන කුරුඳු ගස් පොතු ඇරියට පස්සේ ඒ වයින් ගන්න කෑලි භාවිතා කරලා මේ මුළු කාමරේම අපි හදලා තියෙන්නේ මේ කුරුඳු වලින්. තනිකර කුරුඳු වලින් නිර්මාණය. මේකේ මොකද්ද කරන? මේක තමයි ෆ්ලවර් අපි මල් දාලා ගෙස්ලට මේකේ මල් වල තියෙන එක්ස්ට්‍රැක්ෂන් එක ඇඟට දෙන්න තමයි මේ කරලා තියෙන්නේ. බාත් වර්ග ගොඩක් කිව්වනේ. ඩෙටොක්ස් බාත් කියලා අපේ ළඟ තියෙනවා. ඊට අමතරව ඩෙටොක්ස් කියලා කියන්නේ හර්බල් විස ඔක්කොම අයින් කරනවා. බෙහෙත් වර්ග සහ මල් වර්ග දාලා අපි ෆ්ලවර් බාත්. මල් හැකින් කරන්නේ? ඒ ඔක්කොම යන්නේ ෆ්ලවර් බාත් සම හැම එකක්ම යන්නේ. ඒතකොට මේ කාමරේ තනිකරම කුරුඳු දර පාවිච්චි කරලා කෑලි වලට කපලා අපි මේක ස්වභාවික නිර්මාණයක් හැටියට කරලා තියෙනවා. ඒ වගේම වහලේ සඳහා අපි කොහු භාවිත කරලා තියෙනවා. මේ මොකද මේ පිටරටින් කියන කිසිම අමුද්‍රව්‍යයක් මේකේ නැහැ. ඔක්කොම තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ වගේම මෙතන තියෙනවා දියැලක්. මේ ඊළඟ දියැල මේ කාමරේ සිසිල් කරන දියැල. ඒක ඇත්තටම ගහලා ළමයෙකුගේ පොඩයක් කියන්නේ පෙනුමක් තියෙන්නේ. ඉතින් මේකත් අපි කරන්න ඕන වුණේ අපිට ලංකාවේ තියෙන දේවල් අපි හැයි ප්‍රොමෝට් නොකරන්නේ කියන මේ වගේ විතරයි. මේක මුකුත්ම පිටරටින් ගෙන ආපු දේවල් නෙවෙයි. ලංකාවේ මේ තියෙන අතරම ටයිල් පොලවක් අපි එකත් වෙනස් කරලා ගල් දාලා මොකද රිෆ්ලෙක්සොලොජි කියන අපි මොකද අපි නිලතර කියන එක තමයි අතරම අපේ මේක දේශීය ලෙඩ හොඳ කිරීම. ලෙඩ හොඳ කිරීම. ඒ කියන්නේ අපි සෑම ලෙඩක්ම හිටාවට සුව කිරීමේ හැකියාව අපිට උලුක්කු තැලුම් අපිට මේ රක්ත උෂ්ණය හැමදේම අපිට මේකෙදී සාමාන්‍ය නොහිතන විදියට වෛද්‍ය අසපුව. අන්න හරි. මේක තමයි අපේ හරිම භාවනා යෝගී වෛද්‍ය අසපුව. මෙච්චර මේ ජනාකීර්ණ නගරයක මේ හරි ඉතාම වටිනා විදියට මේ නිම කර තියෙනවා. ඇතුළට ආපුවම දැනෙන්නේ මෙච්චර ජනාකීර්ණ නගරයක් කියලා. නේද? කොහොමද ඒ ඇට්‍රැක්ෂන් එක ගත්තේ? මෙහෙමයි මට උන විසිකරන දේවල් විසිකරන දේවල් ළඟ. විසිකරන දේවල් අයි අපි මේ පාවිච්චි කරන්නේ නැත්තේ කියලා කියන්න තමයි මට ඕන උනේ හැම වෙලේම හැමතැනම. ඉතින් මේක ඇත්තටම අපි කොකනට් කියන කාමරේ අගනා කලාකෘතිය. මේක ඇත්තටම තනිකර කොහු ආශ්‍රිතව හදපු නිර්මාණයක්. මේකේ විසිකරන දේවල්. පොල් කටු ඊට පස්සේ මේ වහලේ උනත් තියෙන අයින් කරන අතු වර්ග සවුන්ඩ් එක එකෝ වෙන්නේ නැහැ නේ? ඉකෝ නේ. ඒ කියන්නේ මේක දෝංකාර දෙන්න සවුන්ඩ් ප්‍රූෆ් නේ? සවුන්ඩ් ප්‍රූෆ් කියන වචනේ නැහැ මේ අතර. මේකේ තියෙනවා මේ හීට් ඇබ්සෝප්ෂන් එක තියෙනවා. එතකොට රස්නිය අඩු කරනවා මේ කාමරවල. කෘත්‍රිම එයාර් කන්ඩිෂන් පාවිච්චි කරන්නේ. ඔව් මේ කොහොමද කෘත්‍රිම එයාර් කන්ඩිෂන්? මේක මට එදා මතකයි. ඔව් මේක හයිඩ්‍රොതെරපි කියලා කියන්නේ. මේක ස්ටීම් බාත් සහ හයිඩ්‍රොതെරපි. එතකොට මේකෙන් ඇඟට ප්‍රෙෂර් එකක් දීලා තමයි මේක ඇඟේ මේ වෝටර් තෙරපි එකක් දෙන එක. ඊට අමතරව මේක සවුනා ස්ටීම් බාත් එකක් හැදෙනවා.
ඊට පස්සේ අතර තියෙන්නේ අපේ හයිඩ්‍රොതെරපි කියලා කියන එක. ඔය එකෙන් වෙන්නේ මොකක්ද? මේකෙන් තමයි මේ අපි SPA කියලා වචනයක් කියනවා. මේ SPA කියලා කියන්නේ ඇත්තටම අපේ කට්ටිය දන්නේ ස්පා වෙල්නස් ඔය කියන ඒ ක්‍රියාන්විතයට අයිති කොටස තමයි මේකෙන් වෙන්නේ. මේකෙන් ඇත්තටම වෙන්නේ SPA කියලා කියන්නේ Sanus per Aqua. Sanus කියලා කියන්නේ S එකෙන්, per කියලා කියන්නේ P එකෙන්, Aqua කියලා කියන්නේ වතුර. ජපානයේම තියෙනවා අර උණු වතුරෙන් ගල් දාලා නේද? ඒක තමයි මේකේ වෙන්නේ. ඇත්තටම ස්පා කියන එකේ තේරුම තමයි Sanus කියලා කියන්නේ සුව කරනවා, per කියන්නේ හරහා, through කියන්නේ Aqua. ඇත්තටම රටේ සෑම කෙනෙක්ම මේ අපි මේ වගේ මසාජ් එකක් වෙල්නස් එකක් ගත යුතු නේද? ඔව්. මේක ඇත්තටම කරලා තියෙන්නේ මෙන්න මේක තමයි ඇත්තම ස්පා කියන එකේ තේරුම. මේක නැත්තම් මේක අපි ටුවරිස්ට් බෝඩ් ලයිසන් වලට තමයි තියෙන්නේ. මේ ලයිසන් එකට මේක අනිවාර්යෙන් කම්පා තිබිය යුතු එක ගුණාංගය. ඒතකොට මේ පැත්තෙත් අපි ඔක්කොම කරලා තියෙන්නේ මේ වතුරෙන් දුවන ටැප්ස්. ලංකාවේ මේක මේ මසාජ් කියලා මස් කඩේකට දාලා තියෙන්නේ. ඒක නෙවෙයි මෙහෙ වෙන්නේ. මෙහෙට ඇත්තටම අපි ගැහණුන්ට ගැහණු, පිරිමින්ට පිරිමි ට්‍රීට්මන්ට්ස් කරන කාර්ය මණ්ඩලයේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි අපි ළඟ වැඩ කරන්නේ. ඒ කට්ටිය නන් එක්ස්පීරියන්ස් කට්ටිය තමයි අපි ළඟ වැඩ කරන්නේ. ඊට පස්සේ වැඩ කරනවා කියලා කියන්නේ අපි නන් එක්ස්පීරියන්ස්ලා අරගෙන හස්බන්ඩ් වයිෆ් උයි අපි එක්ස්පීරියන්ස් කරලා තමයි මේ ඉන්ඩස්ට්‍රි එක මේ වෙනකොට අපි හදාන්නේ. මම අපි ගැහණුන්ට ගැහණු, පිරිමින්ට පිරිමි විතරයි මේ ට්‍රීට්මන්ට්ස් කරන්නේ. එතකොට අපේ නීති පද්ධතිය නම් ඒ දෙන්න එක්ස්පීරියන්ස් නැති වී වෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒකට ඊට අමතරව අපි මේකට වැඩ කරන්න එනවා නම් දෙන්නම හස්බන්ඩ් වයිෆ් දෙන්නම එන්න ඕනේ. දෙන්නම එකම තැන එකම ලොකේෂන් එකේ වැඩ කරන්න ඕනේ. සහ ගැහණුන්ට ගැහණු, පිරිමින්ට පිරිමි ට්‍රීට්මන්ට් කරන්නේ. ක්‍රීඩකයෝ පමණක් මේ තෙරපි කියන එක ලබා ගන්නවා. අනිත් ගෙදර වැඩ කරන ගෘහණියන්ට, ඩ්‍රයිවර්ස්ලා, වර්කර්ස්ලාට, හાર્ඩ් වර්කර්ස්ලාට කිසිම මේ තෙරපි කියන එක දැක්ක ගමන් ඒගොල්ලෝ වෙන ලේබල් එකක් ගහගෙන දුවනවා, හැංගෙනවා. ක්‍රීඩකයන්ට මේක ලබා ගන්නව කොහොමද? මොකද හේතුව මේ? දැන් මෙහෙමයි. ලංකාවේ වැරදි දෘෂ්ටි කෝණයක් ලේබල් ගහලා. ලේබල් එක ගහලා තියෙනවා ස්පා කියන වචනේ සහ වෙල්නස් කියන වචනේ. ලංකාවේ දන්නේ ඇත්තටම වෙනත් අභ්‍යන්තරයෙන් වෙනත් ක්‍රියාවක් කියලා. ඇත්තටම ඒ ක්‍රියාව නෙමෙයි මේ ස්පා කියනවත් වෙල්නස් කියන එකෙත් ඇත්තට ලංකාවේ කට්ටිය හදා ඉන්නේ එක විවිධාකාර වෙනස් ක්‍රියාවකට. ඒනට ඇත්තම ඔරිජිනල් මේක තියෙන මෙන්ටලි ෆිසිකලි වෙල් බීන් කියන එක තමයි මේ ස්පා කියන එකත් වෙල්නස් කියන එකත් තේරුම. එතකොට අපි මේ මෙන්ටලි අපි හදලා තියෙනවා අපි මියුසික් තෙරපියක් යනවා මේ. මියුසික් තෙරපියක් යනවා ඊට පස්සේ මෙන්ටලි අපි මෙයාලා ක්‍රියේෂන් එකකින් එයාලගේ මනස සංසුන් කරනවා මේ අභ්‍යන්තර අවකාශය බලලා. මොකද අපි මේක බලන්න තියෙනවා. මේක විඳින්න තියෙනවා. මේක ඊට පස්සේ අපි මෙන්ටලි අපි ඇත්තන වෙල් බීන් එකකට නම් අපි තෙරපි එකක් කරනවා. ඒ තෙරපි එක කරනවා කියලා කියන්නේ අපි අරොමැටික් ඔයිල්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒ අරොමැටික් ඔයිල් එකකින් කරන තෙරපුමකට තමයි ඔරිජිනල් ඔය ස්පා කියලාවත් වෙල්නස් කියලා කියලා ඒ දෙකම වෙන්නේ. ඒ වගේම අපි ළඟ එන ගෙස් කෙනෙකුට සාමාන්‍යයෙන් දැන් මොකද ආයුර්වේද ගෙස් කෙනෙක් එනවා නම් ආයුර්වේදයකට එනවා නම් එයා දවස් 7ක් 8ක් 10ක් එක දිගටම කන්ටිනියු කරන්න ඕනේ. එහෙනම් මේ අපි කරන වෘත්තිය අනුව අපි එයා වන්ච් එක පාරි. එයාගේ සමහර කොන් දෙකක් උමත් තිබුණා, බෙල් එකක් උමත් තිබ්බා, ඔළුව එකක් උමත් තිබ්බා මොනවා හරි කියන අපි නිල තෙරපුම කියලා එක අපි නිල පාවිච්චි කරලා මර්ම පොයින්ට්ස් පාවිච්චි කරලා අපි යාලව එක පාරින් මේ යාලව ගොඩ දාලා යවීම තමයි අපේ මේ කියනවා වෙල්නස් සහ ස්පා කියන ඔරිජිනල් එකේ වෙන කාර්යය. ඒක උනට ඒක කට්ටිය හුවා දක්වන මේක වැරදි දේ. මොකද නොදන්න කට්ටිය වැඩි, දන්න කට්ටියට වැඩි. ඉතින් මම කරන්නේ හරි දන්න දේ. දැන් මට ඒනට මේ වෙලා තියෙන දැන් මේ ඉන්ඩස්ට්‍රි එක තියෙන මේකත් එක්ක අපිටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක කොහොමද අපි හදාන්නේ? ඒක හින්දාම තමයි මම උත්සාහ කරන්නේ හස්බන්ඩ්ුයි වයිෆුයි වැඩ කරන ස්පා කියලා කිව්වොත්, වෙල්නස් ආයතන කියලා කිව්වොත් මේක නිවැරදි කිව්වොත් වැරදි. මට මේක නිවැරදි කරන්න තමයි මම මේ හස්බන්ඩ්ටයි වයිෆ්ටයි වැඩ කරන එක ස්ථානයක්. ලංකාවේ කිසිම ස්ථානයක දීලා නැහැ හස්බන්ඩ්ටයි වයිෆ්ට වැඩ කරන්න. එහෙනම් මම දීලා තියෙනවා ලංකාවේ one and only හස්බන්ඩ්ුයි වයිෆුයි වැඩ කරන වෙල්නස්. අඩුම තරම එකම ඩිපාර්ට්මන්ට් එකක රජ්‍ය ආයතනයක හස්බන්ඩ් වයිෆ්ට වැඩ කරන්න දෙන්නේ අපි වැරදි කියන ඒ ඉන්ඩස්ට්‍රි එකේම අපි හස්බන්ඩ්ටයි වයිෆ්ට දැන් මේ වෙනකොට මම කපල් 6ක් විතර ඉන්නවා. ඔක්කොම හස්බන්ඩ්ලා වයිෆ් මැරිජ් සර්ටිෆිකේට් එකත් එක්ක ඉන්න හස්බන්ඩ්ලා වයිෆ්ලා විතරයි අපි ළඟ ඉන්නේ. Thank you. Okay, thank you very much.